අපි අද ලේසියෙන් පොල් කේක් හදමු. ගොඩක් ලේසි පොල් කේක් හදන්න. ඉතින් මේ වගේ සොෆ්ට් එකට පොල් කේක් හදන්න හැටි බලමු. මගේ YouTube channel එක ඔයාලා මේ වෙනකොට subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අපිට මේ පොල් කේක් එක හදන්න සීනි කෝප්පයක් අවශ්‍ය වෙනවා. මේ සීනි කෝප්පෙන් භාගයක් මම පෑන් එකට දාලා ඒක ටිකක් කැරමල් වෙන්න දෙනවා. කැරමල් වුණාට පස්සේ මේකට උණු වතුර කෝප්පයක් දාගන්න. එයාට මේක කැමති කෝප්පයකින් මැනගන්න පුළුවන්. දැන් මම උණු වතුර තමයි දාගන්නේ. මම මැනගත්තේ ඒ වතුර දාපු කෝප්පෙන්. දැන් අපි ඉතුරු සීනි ටිකක් දාගන්න ඕනි. මේ සීනි ටිකක් දාලා හොඳට දිය වෙනකන් මේක එකේ තියාගන්න. දැන් මේකට මම එනසාල් දෙක දාගත්තා. හොඳ සුවඳට රහට එන්න ඕන හින්දා. දැන් අපේ මේ සීනි කැන එක හරි. දැන් මම මේකට පොල් කෝප්ප දෙකක් දාගන්නවා. ඒකත් හොඳට පැනිත් එක කවලම් කරලා හොඳට මලව ගන්න පොල් ටික. මේ වගේ ගන්න පොල් ටික වඩ පස්සේ මම ලිප ඕෆ් කරලා මේ පොල් පැන් එක නිමින තියාගන්නවා. ඊළඟට පිටි කෝප්පයක් අරගෙන ඒකට බේකින් පවුඩර් තේ හැන්දකුයි බේකින් සෝඩා තේ හැඳි භාගයකුයි දාලා පිටි ටික හොඳට කවලම් කරගන්න ඕනි. බේකින් පවුඩර් සහ බේකින් සෝඩා හොඳට පිටි ටික කවලම් වෙන්න ඕන හින්දා. දැන් බිත්තරයකුත් කසා දාගන්නවා. දැන් මම පොල් පැණි එක හොඳට නිවිලා තියෙන. දැන් මම පොල් පැණි එක දාගන්නවා වාචනයකට. ඒකට අපි ගසාගත්ත බිත්තරය දාගෙන හොඳට වික්ස් එකකින් කවලම් කරගන්නවා. විනාඩි 4ක් විතර කවලම් කරගන්න ඕනි. දැන් මම මේ පොල් පැණි එකට වැනිලා තේ හැඳි 1/2ක් දාගන්නවා. ඒකත් හොඳට මික්ස් කරගන්න. දැන් මම පිටි ටිකක් දාගෙන හොඳට මික්ස් කරගමු. දැන් බැටර් එක හරි. දැන් මම මේක ට්‍රේ එකට දාගන්නවා. ට්‍රේ එකට දාලා සෙල්සියස් අංශක 200 විනාඩි 10ක් ප්‍රීහීට් කළ oven එකේ එම උෂ්ණත්වයෙන්ම විනාඩි 40ක් බේක් කරගන්නවා. oven එකෙන් oven එකට මෙම උෂ්ණත්ව කාලයන් සහ උෂ්ණත්වයන් වෙනස් වෙන්න පුළුවන්. හරි, මේ තියෙන බේක් වුණ කේක් එක හරි ලස්සනට ඒ වගේම රහට තියෙනවා. මේ පාටකුත් තියෙනවා. හරි සොෆ්ට් එකට මේ කේක් එක හැදෙලා තියෙන වලට බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලත් මේ ක්‍රමයට පොල් කේක් හදලා බලන්න ගොඩාරියක් රසයි. පොල් කේක් හදන ක්‍රම ගොඩක් තියෙයි. මේ ඒ අතරින් එකක් මේක තමයි ලේසිම විදිහේ වගේම හරිම රසයි.